සචින්තට කියන්න. හලෝ සුබ සන්ධ්‍යාවක් වේවා එහෙනම් ඔයාලා හැමෝටම. මෙච්චර දවස් බලන් හිටියා නේද ඔයාලා ඔක්කොම සචින්තට කියන්නේ මොකද්ද කියලා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ අපි සචින්තට කියන්නේ මොකද්ද කියලා. සචින්තට කියන්නේ ඔයාලට තියෙන ඕස්ට්‍රේලියාවත් එක්ක බැඳිලා තියෙන අත්දැකීම්, ඔයාලගේ රස කතා ඔක්කොම අපිට කියන්න පුළුවන්. ඒවා ටික අපිත් එක්ක බෙදා ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන පුංචිම පුංචි වැඩක්. ඒ තමයි ඔය අපි යටින් දාලා තියෙන නම්බර් එකට පුංචි WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට මේ සීට් එක බුක් කරගන්න පුළුවන්. ඉතින් අද අපේ channel එකට ඇවිල්ලා ඉන්නවා ඔයාලා හැමෝම දන්න කියන චරිත දෙකක්. මේක කපල් එකක් විදිහට කියමුකෝ අපි. එතකොට මෙහෙම කිව්වහම කපල් එකක් ඇවිල්ලා ඉන්නවා කවුද කියලා දන්නව ඇති දැනටමත් ඔයාලා. මෙල්බන් ජර්නි. මෙල්බන් ජර්නි එක කරන අපේ නිෂායයි තරංගක්කයි තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අයිබෝන් අයියක්කේ කොහොමද? ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු දෙන්නගේ? වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. මුලින්ම කියන්න ඕනේ සචින්තට කියන ප්‍රෝග්‍රෑම් එකට අපිට මුලින්ම ඉන්වයිට් කරාට ගොඩක් ස්තුතියි. ඉතින් අපි ඔසී ටීවී එකට මුලින්ම ඔසී ටීවී එකේ ඕපනින් එකට ආවා. ඔසී ටීවී එකේ ඕපනින් එකට අපි විශ් කරා ඔයගලන්ට ඉදිරියට මේ දේවල් හොඳට කරන් යන්න කියලා. ඉතින් සචින්ත වැඩ කටයුතු ඇත්තටම ඕස්ට්‍රේලියාවේ හැමෝම වගේ ගොඩක් කාර්යබහුලයි. ඉතින් අපි දෙන්නත් ඒ වගේම වැඩ කරන ගමන් ඉතින් අපේ මෙල්බන් ජර්නිත් එහෙන් අරන් යන ගමන් බබාලගේ වැඩත් බැලන්ස් කරගෙන යන ගමන් බබාලා ෆැමිලි ලයිෆ් ඔක්කොම බැලන්ස් කරගෙන ඉතින් ගමන යනවා. ජීවිතය ගත කරනවා නේද? එතකොට අයියා අපි අයියාගේ පැත්තට එමු ඉස්සෙල්ලාම. එතකොට අයියා වෘත්තියෙන් අන්තර්ජාතික සම්බන්ධතා කළමනාකරුවෙක්. ඒත් එක්කම අයලාගේ channel එකක් යනවා. එතකොට ෆැමිලි එකේ තාත්තා කෙනෙක්. එතකොට කොහොමද මේ ඔක්කොම බැලන්ස් කරගෙන යන්නේ ඉස්සරහට? ඇත්තටම ගත්තොත් කාර්යබහුලයි. කාර්යබහුලයි කියන්නේ චරිත තුනක් රඟපාන්න වෙනවා. එකම පැය 24 ඇතුලේ චරිත තුනක්. ඉතින් ෆැමිලි ලයිෆ් එක, මෙල්බන් ජර්නි ලයිෆ් එක සහ මගේ මගේ වෘත්තිය. ඉතින් ඒ ඔක්කොමත් එක්ක හරිම චැලෙන්ජින්. බට් මේ වෙනකොට ඉතින් මැනේජ් කරගෙන යනවා. ගොඩක් වෙලාවට දැන් මගේ වෘත්තිමය පැත්තෙන් ගත්තාම අපි ගොඩක් ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට්ස් කරනවා. අන්තර්ජාතික වශයෙන් ගොඩක් රටවල් එක්ක සම්බන්ධතාවය ඇති වෙනවා. ඉතින් ඒවට මට ට්‍රැවල් කරන්න සිදු වෙනවා. ගිහිල්ලා ඒ ප්‍රොජෙක්ට්ස් වලට අදාළ ඒ කටයුතු වලට සමහරක් වෙලාවට වැඩි හරියක් මම ඒකට ફોකස් කරනවා. ඒතකොට සමහරවිට මෙල්බන් ජර්නි පැත්ත පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් වයිෆ් තරංගා ඉතින් එයා ඒ පැත්ත බලනවා. මෙල්බන් ජර්නි තනිකරම වයිෆ් තමයි බලන්නේ. බබාලත් බලාගෙන. ඉතින් මැනේජ් කරගෙන යනවා. ඔව්. පොඩි අයගෙනුත් ඉතින් ඇත්තටම ලොකු සහයෝගයක් හම්බ වෙනවා අපිට. ඉතින් ඒගොල්ලෝ දැන් තේරුම් අරගෙන ඉතින් ඒ වැඩ කටයුතු කරගෙන යන්න උදව් කරනවා. එතන අයක්කි කොහොමද මේ මෙල්බන් ජර්නි channel එක පටන් ගත්තේ කොහොමද? ඒක කවුගේ අදහසක්ද කොහොමද දෙන්න කතා කරලා පටන් ගත්තේ? කොහොමද ඒක ආරම්භ වුනේ? ඔව් මෙල්බන් ජර්නි පටන් ගත්තේ ඇත්තටම අපි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා කොහොමද අපේ ලයිෆ් එක අපි ස්ටාර්ට් කරේ කියලා. ඉතින් අපි ෆැමිලි එකක් විදිහට ඇවිල්ලා අපිට මුහුණ දෙන්න වුණ අත්දැකීම්, ඒ චැලෙන්ජස්, ඒ ඔක්කොම අපි කොහොමද ඒවා ඕවර්කම් කරේ? අපි කොහොමද ඒවා වලින් ගියේ කියන එක අපිට හිතුණා එක වෙලාවකදී දැන් මේක තව කෙනෙක් දැනගත්තොත් මේක හොඳයි නේද කියලා. ඉතින් ඔහොම යනකොට අපි හිතුවා අපි YouTube channel එකක් පටන් ගමු කියලා. අපේ පළවෙනිම content එක බුනේ මෙල්බන් ඇවිල්ලා කොහොමද ඔයා හැමදේම මේ කරගන්නේ? බබාලා ඉස්කෝලේ දාන විදිය, ගයක් හොයාගන්න විදිය, ඉස්කෝල හොයාගන්න විදිය. එතකොට අඩු ගානේ මේ shopping centers වලට යනවා නම් දැන් hardware එකට යනවා නම් කොහෙටද යන්නේ? අන්න ඒ වගේ අපි එක එක content කරා ලංකාවේ ඉන්න අයට ફોකස් කරලා ඕස්ට්‍රේලියාවට එන්න බලන් ඉන්න අයට. ඉතින් ඒකත් එක්ක තමයි මෙල්බන් ජර්නි පටන් ගත්තේ. ඊට පස්සේ ටික ටික එහෙම grow වෙලා ඊට පස්සේ අපි පොඩක් ප්‍රොමෝෂනල් වැඩවලට එතකොට ගොඩක් මෙල්බන් වල මොන හරි දැනුම් දීමක් කරන්න ඕන නම් ඒ වගේ වැඩවලට ඊට පස්සේ අපිට කතා කරා. අපි ඒ වලට ඉන්වෝල්ව් වෙලා තමයි මෙල්බන් ජර්නි මේ තාක්ක දුරට ආවේ. දගලස අරන් ආවේ. එතකොට අයියේ මේ ඉවෙන්ට් මැනේජින් කියන රෝල් එකක් ලේසි පහසු රෝල් එකක් නෙමෙයි. ඔයා ඒකත් බැලන්ස් කරගෙන ගෙදරයි රැකියාවයි මේ ඔක්කොමත් බැලන්ස් කරගෙන කොහොමද මෙල්බන් ජර්නි එක මේන්ටේන් කරගෙන යන්නේ? ඒ කියන්නේ එකම විදිහට ඔයාලා ඒ කාලේ ඉඳන් අද වෙනකන් පවත්වාගෙන යන්නේ කොහොමද? ඔව් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා, කන්ටෙන්ට් පෝස්ට් කරනවා, ඔය රෙකෝඩ් කරන ඔය ටික ඔක්කොම කරන්න කාලය ඉතින් හරිම අමාරුයි.
මොකද සමහරක් වෙලාවට පාන්දර වෙනකන් එඩිට් කරනවා. හරි සමහරලාට views 10ක් 15ක්වත් යන්නේ නැහැ මුලින් පටන් ගත්තී. ඒ කියන්නේ දාන effort එකට එච්චර views යන්නෙත් නැහැ. ඉතින් එතකොට මේ මට කියන්න තියෙන්නේ දැන් අපි ඇත්තට මේ කාලේ challenging. ඒ කියන්නේ දැන් අපි දෙන්න කතා වෙනවා මොකද මේක නවත්තලා දාමු. මේ කවුරුත් බලන්නෙත් නැහැ, වැඩකුත් නැහැ. ඊට පස්සේ ටික ටික කොහොම හරි අපි අපේ content වල තියෙන quality එක ඒකේ කියන්නේ ගුණාත්මක භාවය වැඩි කළා. එතකොට කවුද audience එකට මොනවද ඕනේ? ඒගොල්ලන්ට ඕන වගේ contents අපි create කළා තමයි ටික ටික මෙල්බන් ජර්නි උඩට ගෙනාවේ. ඔව් සෑහෙන වෙහසක් දැරුවා මුලදී. එතකොට අපි දකිනවා එතකොට මේ දවස්වල ඉන්නවා ඉන්ෆ්ලුවෙන්සර්ලා එහෙන ගොඩක් ඉන්නවා ඉතින්. එතකොට ඒ කට්ටිය වගේ ඕවර් ඇක්ටිං කරලා දාන්න නැතුව ඔයාලගේ ඔයාලා නැචරල් ඔයාලා true දේ පෙන්නගෙන true colors පෙන්නගෙන ඔයාලා කොහොමද මේ කියන්නේ යනකොට ඔයාලට හිතෙන්නේ නැද්ද නිකන් ඕවර් ඇක්ටිං කරලා ඔයාලගේ රීච් එක වැඩි කරගන්නවා වගේ මොකක් හරි එහෙම ට්‍රික් එකක් යූස් කරනවා වගේ හිතෙලා නැද්ද ඔයාලට? ඇත්තටම නැහැ. මොකද අපි හැමතිස්සෙම බැලුවේ අපි හරි දෙයක් හරි විදියට කියන දේ තමයි හිතුවේ. කියන්නේ ගිහිලා බොරුවක් මාපාල කියනට වඩා අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් එකෙන් අපි ගිය රෙස්ටොරන්ට් එකක් හරි අපි මුලින්ම කියන්නේ මේක හොඳ තැනක්. අපි මේක කියමු. එහෙනම් පොඩි කන්ටෙන්ට් එකක් කරමු කියලා හිතලා අර තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා. සහ ඊට පස්සේ ඒ දේවල් බලපු අය අපිට ඇවිල්ලා පර්සනලි කතා කරනවා අපි එළියට ගියාම. thank you ඔයගොල්ලෝ මේක අපි කිව්වට ඔයගලන්ගෙන් තමයි අපි මේක දැනගත්තේ. අන්න එහෙම. ඉතින් ඒකෙන් හින්දා මට හිතෙනවා අර ඇත්ත හරි විදියට කියන දේ long term යන්න පුළුවන්. බොරුවක් කියනවට වඩා කියන එක රීච් ගන්න කියලා බොරුවට කියනවට වඩා කියන එක. සහ අනිත් එක අපි ෆැමිලි එකක් විදියට හැම වෙලෙම ඉස්සරහට යන්නේ බබාලා දෙන්නෙක් එක්ක. ඉතින් දුවලා දෙන්නෙක්. ඒ වගකීමත් අපි දෙන්නගේ ඔළුවේ තියෙනවා. ඉතින් ඒ දෙන්න ගැනත් හිතලා එහෙම තමයි අපි වැඩක් බාරගන්නේ. ඔව් කන්ටෙන්ට් ගත්තාමත් කන්ටෙන්ට් වල අපේ අනවශ්‍ය විදියට වෙනත් මීනින්ග්ස් වෙන විදියට එහෙම කරන්නේ නැතුව අපි ඇත්ත හරි විදියට සරලව කියන දේ තමයි කරන්නේ අපේ කන්ටෙන්ට් වල. අද මේ නිෂයයි තරංගක්කයි ආවා වගේ ඔයාලත් කැමති නම් සචින්තට කියන්න. ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔය පල්ලෙහා තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාලා. ඉතින් අපි පුංචි විරාමයකට ගිහින් එන්නම් මේ සචින්තට කියන්න. සචින්තට කියන්න. The Australian dream. It's more than just a home. It's the peace of mind that comes with knowing you're exactly where you're meant to be. But finding that dream isn't always easy. For first home buyers like Jasmine, the market can feel like an endless maze of choices. Even for seasoned investors like Marcus, cutting through the noise to find real value requires a sharp, focused perspective. That's where One Focus comes in. We don't just look at the numbers, we look at the life you're trying to build. Our expertise turns complexity into clarity. We find the right mortgage solutions so you can focus on what really matters. Expert advice, personalized service. Whether it's your first set of keys or the perfect backyard for your family to grow in, we're with you every step of the way. One Focus Finance Solutions. Your home, our focus. Do you want to help your child to achieve their best in school? Tuition Zone offers proven tutoring programs in primary, secondary and VCE subjects. Tuition Zone's qualified and experienced teachers developed tailored programs for individuals to achieve academic success. Tuition Zone offers one-on-one lessons, two-on-one lessons, small group lessons in face-to-face or online for your convenience. Do you want to find out how your child is performing? Contact us today for free educational assessment. Visit tuitionzone.com.au or call us today 1300 830 991. Tuition Zone, inspired way of learning. සචින්තට කියන්න. විරාමෙන් අනතුරුව ඉතින් අපි ආයෙත් එකතු වුණා සචින්තට කියන්න. ඉතින් අපි දැන් කෙලින්ම අපේ අක්කගේ පැත්තට යමු. ඉතින් අක්කේ ඔයා කොහොමද මේ දරුවන්ගේ වැඩයි හස්බන්ඩ්ගේ වැඩයි ෆැමිලි එකයි channel එක ඔක්කොම මේ බැලන්ස් කරගෙන යන ගමන් කොහොමද මේවා මේන්ටේන් කරන් යන්නේ මේ විදිහටම?
ඇත්තටම මමත් රැකියාවක් කරනවා. හැබැයි මට ඔෆිස් එකෙන් ෆ්ලෙක්සිබල් ටයිම් ටිකක් දීලා තියෙනවා මගේ ටාගට් එක කවර් කරගන්න. ඉතින් ඒවත් එක්ක කොහොම හරි බැලන්ස් එකේ ඉතින් ගෙනියනවා බබාලගේ වැඩ. ඒගොල්ලෝ ස්කූල් ටයිම් එකේදී මම ඔෆිස් වර්ක් ටික කරලා ඉවර කරගන්න බලනවා ගොඩක් වෙලාවට. එහෙම තමයි ඉතින් බැලන්ස් කරගෙන යන්නේ. එතකොට අය මේ ඔයාලට කවදාවත් හිතලා නැද්ද දැන් ප්‍රශ්න එන්නේ නැතිව channel එක කරගෙන ඇති. එතකොට කවදාවත් හිතලා නැද්ද දැන් නම් මේක ඇති. අපි නතර කරමු දැන් නම් මේක ඇති කියලා හිතලා නැද්ද ඔයාලට? ඒකට ඇත්තටම හොඳ උත්තරේ තමයි අපි channel එක අරන් යන්නේ අපේ හොබි එකක් විදියට. අපි පටන් ගත්තෙත් එහෙම. මොකද weekends වල එහෙම අපි ගොඩක් වෙලාට එළියට යනවා බබාලත් එක්ක යනවා. ඉතින් එහෙම තමයි අපි පටන් ගත්තේ. එතකොට ඕක naturally අපි ගිහිල්ලා record කරලා content එකක් හදලා ඒක දානවා. තව කෙනෙක් ඒක ආසාවෙන් බලනවා. ඉතින් ඒකේ හින්දා මම හිතන්නේ අපිට ගිහිල්ලා අපි ලොකු effort එකක් දාලා මේක මේ content හදන්නම ඕනේ කියලා අපේ mindset එකේ තියාගෙන ඉන්නවනම් මට අපිට හිතුනොත් අපි හදනවා. සහ අපි naturally ඒක හැදෙනවා. අපි එළියට යන හින්දා සහ events වලට යනවා අපි. ඉතින් ඒවත් එක්ක මට හිතෙන්නේ අපි අර නවත්තන්න ඕනි කියන තැනට යයි කියලා. එහෙම අපිට අර කියන්නේ කාගෙන්වත් ඇත්තටම අද වෙනකන් එහෙම අර බෑඩ් කමෙන්ට් එකක්වත් ඇවිල්ලා නැහැ ඇත්තටම channel එකේ වීඩියෝස් වලට. ඉතින් එහෙම අර වැටෙන්න තරම් තත්වයකට තාම නම් ඇවිල්ලා නැහැ. ඔව් මොකද සාමාන්‍ය මේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක්ම මොන දේ කරත් කොහොමත් බැනුම් අහන වගේ දෙයක් මේ තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි බැනුම් අහන දේවල් නම් අඩුයි. බැනුම් අහන්න නැතුව ඉන්න බෑ. කොහොමත් එක එක්කෙනාගේ views වෙනස්, බලන විදිය වෙනස්, දකින්න විදිය වෙනස්. ඉතින් මට හිතෙන්නේ අපි අපේ විදියට අපේ ස්ටයිල් එකට අපි කරන natural විදියට contents කරගෙන ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ. කොළඹ අටේ ඉපදුන නිශ්චය කොහොමද එතකොට මෙච්චර මෙල්බර්න් වලට ඇවිල්ලා අන්තර්ජාතික කළමනාකරුවෙක් වෙන තැනකට ආවේ කොහොමද? අපිට ඒ ගමන් මග පොඩ්ඩක් කියන්නකෝ. ඔව් සචින් මේ ප්‍රශ්නේ ඇත්තටම ටිකක් දීර්ඝ උත්තරයක් දෙන්න වෙනවා මේ ප්‍රශ්නෙට නම්. ඇත්තට මෙල්බර්න් වලට ඇවිල්ලා දැන් මම අවුරුදු 4කට විතර ආසන්නයි. ඉතින් මෙල්බර්න් වලට කලින් ගත්තොත් මගේ ලංකාවේ ජීවිතේ කොහොමද පටන් ගත්තේ? පොඩි තැනකින් පටන් අරගෙන ලොකු එක්ස්පීරියන්ස් එකක් මම ලබා ගත්තා. ඒ මම ගිය හැම තැනකම හැම කම්පැනි එකකම එතනින් මට ඉදිරියට යන්න සහ එතනින් තවත් ප්‍රොමෝෂන්ස් හම්බෙලා ඒ හැමදේම වුණේ ඇත්තටම වගේ කැපවීම සහ උනන්දුව ඒ කම්පැනියට තියෙන දැඩි ගරුත්වය. ඒ සියල්ලත් එක්ක තමයි මම උඩට ගියේ. ඉතින් ඒ හැම තැනකදීම මට අවස්ථා හම්බුණා. මම හිතනවා ඒක ඇත්තටම වාසනාවන්ත දෙයක්. මට අවස්ථාවන් හම්බුණා එක එක රටවල් වලට ගිහිල්ලා ට්‍රේන් වෙන්න සහ මගේ යටතේ තව කට්ටියව ට්‍රේන් කරවන්න. සහ ගත්තොත් මම ඇෆ්‍රිකාවල මම මගේ ඉන්ඩස්ට්‍රි එකේ ඇවිල්ලා පෝට් ටර්මිනල්ස් එතකොට මේ වරායන් කන්ටේනර් ටර්මිනල්ස් ඒවා මැනේජ් කරන කන්ටේනර් ටර්මිනල් මැනේජර් කෙනෙක් විදිහට තමයි මම හිටියේ. එතකොට ඒවත් එක්ක මම ඇෆ්‍රිකාවල ගිහිල්ලා ඇෆ්‍රිකාවල ස්ටාෆ් එක පෝට් ටර්මිනල්ස් වල ස්ටාෆ් එක මම ඒගොල්ලන්ගේ භාෂාවෙන් පෘතුගීසි භාෂාවෙන් පෝර්චුගීස් ලැන්ග්වේජ් එකෙන් ඒගොල්ලන්ට ට්‍රේන් කරා. ඒ ලැන්ග්වේජ් එක මම ඉගෙන ගත්තා. එතකොට ඒ ඇෆ්‍රිකන් රටවල් වල තියෙන ලැන්ග්වේජ් එක මම ඉගෙනගෙන ඒ භාෂාවෙන් ඒ රටේ මිනිස්සුන්ව ට්‍රේන් කරා. ඉතින් එහෙම ඉන්නකොට මම චයිනා වලට ගියා. මම චයිනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තා. චයිනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තේ මොකද ඒක මගේ වෘත්තියට අවශ්‍ය වෙන හින්දා. ඉතින් ඒ වගේ මීටින්ග්ස් වලට ගියා. මම පෝට් වල රටවල් 30කට ආසන්න වෙනම පිරිසක් පෝට් සම්බන්ධ ඒගොල්ලන්ත් එක්ක කටයුතු කරා. ඉතින් ඒ හැම දෙයක්ම සහ කොළඹ වරායේ අලුත්ම හදන ටර්මිනල්ස් වල මම මූලිකවම දායක වෙලා ඒ කටයුතු කරා. දැන් ඒ ටර්මිනල්ස් අද තියෙන්නේ ගොඩාක් ඉහළ තැන්වල. ඊට පස්සේ මම හම්බන්තොට වරායට සම්බන්ධ වෙනවා ඉන්ටර්නලි. ඒ හම්බන්තොට වරායේ ඒ මෙහෙයුම් කටයුතු ප්ලෑනින් සහ ඒ මාකටිං කටයුතු ඒ හැමදේම තිබ්බේ ලොකු ස්කෝප් එකක්. ඒ හැම දෙයක්ම හොඳට කරගෙන ආවා. ඉතින් අතරතුරේ මට තවත් ඔපචුනිටි එකක් ආවා මෙහි ඕස්ට්‍රේලියාවේ රැකියාවකට එන්න. ඉතින් මම ඒක චැලෙන්ජ් එකක් විදිහට ගත්තා. අරගෙන අද මෙල්බර්න් වලට ඇවිල්ලා ඉතින් ඒ කම්පැනි එකෙත් ඉතාලම හොඳට කර්තව්‍යයන් මගේ වැඩ රාජකාරී හොඳින් සිදු කළා. ඉදිරියටම යනවා. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. මම ගත්තොත් එහෙම ආදර්ශයක් වශයෙන් ගත්තොත් ඇත්තරම අපි කියන්නේ උපතින්ම සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. අපි පොඩි තැනක ඉඳන් ඇවිල්ලා අද වෙනකොට මේ තත්ත්වයට ආවේ අපේ මහන්සියෙන්.
ඊට පස්සේ අපි දෙන්න ගත්තොත් අපි දෙන්න එකම තැන වැඩ කරලා තිනවා ලංකාවේ. එකම තැන වැඩ කරලා එකට ඕෆ් වෙලා එක බත් එක ෂෙයා කරගෙන එහෙම කාලයක් තිබුණා අපි මැරි කරලා. එන්න එහෙම ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඉතින් මේ ගමන ආවේ. ඉතින් ලොකු ගමනක්, දිග ගමනක් සහ හැරිලා බලද්දි ඇත්තටම සෑහෙන සතුටුයි අද ඉන්න තත්ත්වෙත් එක්ක. ඉතින් ඕක තමයි කතාව. අය කතාව කියන අතරතුර මට නෝට් වෙච්ච දෙයක් තමයි දැන් දෙන්න එකට බත් එක බෙදාන කෑවලු කොහොමද අක්කේ අයියා හම්බුනේ කොහොමද ඒ ලව් ස්ටෝරි බිල්ඩ් අප් උනේ අපිට කියන්නකෝ දෙන්නගේ ආදර කතාව. ඇත්තටම අපි දෙන්න ඉස්සෙල්ලම අඳුරගත්තේ A level classes වලින්. classes වලින් තමයි මුලින්ම කතා කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ටිකක් කල් යනකොට ඒ රිසල්ට්ස් ආවට පස්සේ එහෙම තමයි ස්ටාර්ට් උනේ. ගෙදරටත් කියලාම තමයි ෆෑක පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න එක කම්පැනි එකේ වැඩ කරා සෙක්ෂන් දෙකක. ඉතින් ඔහොම කරද්දී අපි දෙන්න මැරි කරා, ගෙවල් හැදුවා. ඉතින් ඒ ගෙවල් හදලා ඒවත් එක්ක තමයි අපිට ටිකක් ආර්ථික අපහසුතාව වගේත් හදාගෙන අපි දෙන්න අලුතෙන්ම මැරි කරලා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අපි දෙන්නට තිබුණ ඇත්තටම කඩෙන් බත් එක අරගෙන වීකෙන්ඩ් එකේ වැඩ කරනවා. ඒකට allowance එක හම්බ වෙනවා. ඒක අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා අපි දෙන්න එක බත් එක කාලා ඒ විදිහට හිටපු අතීතයක් අපි දෙන්නට තිබුණා. ඉතින් එහෙම ඉඳලා තමයි මේ දොර ගමන මේ විදිහට ආවේ. කැපකිරීම ගොඩක් දරා ගැනීම මැද්දේ. අනිවාර්යයෙන් ඒ වගේම තමයි ඒ දවස්වල මගේ තාත්තට අසනීප වුණා, ලොකු සර්ජරි එකක් කරන්න වුණා. මාරම අමාරු කාලෙක හිටියේ. ඒ චැලෙන්ජස් ඔක්කොමත් එක්ක ආවා. ඒත් එක්කම තමයි චැලෙන්ජස් ගැන අහපින්දා. ලව් ස්ටෝරි එක වගේම චැලෙන්ජස් උත් තියෙනවා. ෆැමිලි එක කියන්නේ ඇත්තටම අපේ අම්මා තාත්තා තමයි නම්බර් 1. අපි ඒගොල්ලන්ට සලකන්න ඕනේ හැම වෙලේම අපි කරනවා වගේ. ඉතින් ගිය අවුරුද්දේ ඇත්තටම අපිට තරංගගේ අම්මව හොස්පිටලයිස් කරා හදිසියෙම. ඉතින් අපිට ලංකාවට යන්න වුණා. ඉතින් අපි එතනදී දැනගත්ත අම්මට කැන්සර් එකක් කියලා. ඉතින් ඒ කැන්සර් එකට අපි පුළුවන් උපරිමයෙන් අපේ ඒ දේවල් ටික කළා අම්මව දැන් පොඩ්ඩක් ආපහු හොඳ තත්ත්වයට හිමීට අරගෙන ඉන්නවා. ඉතින් ඒව ඇත්තටම කියනවා චැලෙන්ජස්. ඉතින් මොකද හරිම මේ වගේ බිසි ලයිෆ් එකේ ඉඳන් අම්මලා තාත්තලාව එච්චර හොඳින් බලා ගන්න හම්බ වෙන එකත් අපිට වාසනාවක්. ඇත්තටම අපි සතුටු වෙනවා. මොකද අපිට ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් වීම ගැන. පුළුවන් වෙච්ච තැනක ඉන්න එක ගැන. ඇත්තටම. මොකද අනිවාර්යයෙන්ම අසනීපයක් වුණාම ඔයගලන්ට මුදල් ඒ දේවල් හැමදේම අවශ්‍යයි. ඉතින් අපි ඒ හැමදේම බලා ගන්න ගමන් තමයි යන්නේ. ඉතින් ලයිෆ් එක ගත්තාම එදා අද වෙනකම්ම චැලෙන්ජස් ඒ චැලෙන්ජස් එක්ක ඉස්සරහට යනවා. අනිවාර්යෙන්. කියන්නේ අපි හැම වෙලේම ඔයගොල්ලෝ දකින්නේ අපේ තිරේ ඉදිරිපිට අපි hina වෙලා ඉන්න මොන උනාට අපේ හැමෝගෙන් පිටිපස්සේ තව කතාවක් තියෙනවා. ඉතින් සෑහෙන අමාරුයි. ඇත්තටම මෙයා තමයි ගොඩක් ඒගොල්ලන්ටත් හයියක් වෙලා අපේ අම්මට එහෙම මෙන්ටලි ගොඩක් ඒගොල්ලෝ වැටුණා මේක දැනගත්තාම. ඉතින් සෑහෙන ෆැමිලි එකට හයියක් වෙලා ගිහිල්ලා ඩොක්ටර්ස්ලා හම්බෙලා සෑහෙන දුරට දැන් මේ වෙනකොට ට්‍රීට්මන්ට් කරගෙන කිමෝതെරපි ඉවර කළා ට්‍රීට්මන්ට් වලට ගිහිල්ලා මේන්ටේනන්ස් වල ඉන්නේ දැන් අම්මා. ඉතින් එච්චර දුරට අරගෙන ආවේ මෙයාගේ හයියෙන් තමයි. අක්කේ ඉතින් මමත් අපේ OCTV කණ්ඩායමත් අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ දැන් අයියලයි කන්ටෙන්ට් බලන ගොඩක් පිරිසක් ඉන්නවා මෙල්බර්න් වල, ඕස්ට්‍රේලියාවේ හැමතැනම වගේ ඉන්නවා. එතකොට මේ දැන් අලුතෙන් එන ඉන්ෆ්ලුවෙන්සර්ලාට ඔක්කොටම කියන්නේ දැන් ඔයාලට මේක බලන අයට මොනවද දෙන්න තියෙන උපදෙස් මොකක්ද කියන්නේ ඔයාලට කියන්න තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාට අලුතෙන් එන? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම එක ඉන්ෆ්ලුවෙන්ස්ලාගේ මොටිව්ස් වෙනස්. හරිද? සමහර ඉන්න පුළුවන් තමන්ට ඕනේ හින්දා තමන්ගේ නිකන් හොබි එකට වගේ කරන්න පුළුවන්. සමහර ඉන්න පුළුවන් මේක මුදල්මය වශයෙන් මොකක් හරි ඉන්කම් එකක් ඉස්සරහට එන්න කියලා හිතාගෙන එහෙම කරන්න පුළුවන්. ඒ මොන විදියට කරත් ඔයා ඉස්සරහට යනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ කැපවීම, ඒ ඩෙඩිකේෂන් එක, ඒ චැලෙන්ජස් මුහුණ දෙන විදිය අනිවාර්යෙන්ම ඔයා ඒක හරියටම කරන්න ඕනේ. සහ අපිටත් ඒ චැලෙන්ජස් ඒ විදිහටම ආවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරිම අමාරුයි. සමහරක් වෙලාවදී අයි අපි මේක කරන්න කියලාත් හිතනවා. ඒ චැලෙන්ජස් පාස් කරන් ගියන් පස්සේ ඔයා එනවා එක කඩයිමකට. ඔයාට හිතෙනවා හරි දැන් ඔයා මේ මෙතන ඉන්නේ. එතනින් එහාට යන්න ඔයාට ලේසි. අර මුල් ටිකේ අමාරු චැලෙන්ජස් ටික අනිවාර්යයෙන්ම ඕනම අලුතෙන් එන කෙනෙක්ට තියෙනවා. ඒත් එක්කම තමයි දැන් OCTV ගත්තත් OCTV අලුතෙන් ඇවිල්ලා ඉතින් ලොකු චැලෙන්ජ් එකක්. මට පේනවා ගොඩක් ලොකු චැලෙන්ජ් එකක් මෙල්බර්න් වල. ඉතින්
හැබැයි මට පේනවා ඒ වගේම ඔයගොල්ලෝ හොඳට ඒ වැඩෙත් කරගෙන යනවා. ඉතින් ඉස්සරහට ගොඩක් ඉදිරියට යන්න කියලා සුබ පතනවා. ස්තුතියි යකේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ අයියා යකයි අපද අපිත් එක්ක එකතු වුණා වගේ සචින්තට කියන්න වැඩසටහනට ඔයාලටත් එකතු වෙන්න. ඒකට කරන්න තියෙන පුංචි වැඩක් ආයෙත් මතක් කරනවා. යටින් අපි දාලා තියෙන නම්බර් එකට පුංචි WhatsApp message එකක් දාලා මේ සීට් එක වගේ කරගන්න පුළුවන්. ඉතින් අද අපිත් එක්ක එකතු වුණාට thank you අකයටයි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ලබන සතියේ ඊට දවසට අපි ආයෙ සෙට් වෙමු මේ සචින්තට කියන්න. The Australian dream. It's more than just a home. It's the peace of mind that comes with knowing you're exactly where you're meant to be. But finding that dream isn't always easy. For first home buyers like Jasmine, the market can feel like an endless maze of choices. Even for seasoned investors like Marcus, cutting through the noise to find real value requires a sharp, focused perspective. That's where One Focus comes in. We don't just look at the numbers, we look at the life you're trying to build. Our expertise turns complexity into clarity. We find the right mortgage solutions so you can focus on what really matters. Expert advice, personalized service. Whether it's your first set of keys or the perfect backyard for your family to grow in, we're with you every step of the way. One Focus Finance Solutions. Your home. Our focus. Do you want to help your child to achieve their best in school? Tuition Zone offers proven tutoring programs in primary, secondary, and VCE subjects. Tuition Zone's qualified and experienced teachers developed tailored programs for individuals to achieve academic success. Tuition Zone offers one-on-one lessons, two-on-one lessons, small group lessons in face-to-face or online for your convenience. Do you want to find out how your child is performing? Contact us today for free educational assessment. Visit tuitionzone.com.au or call us today 1300 830 991. Tuition Zone, inspired way of learning. සචින්තට කියන්න.